මමත් සසරේ රැස් කරගත් පින් බලයෙන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදුගුණ බලයෙන් ඒ උතුම් ප්‍රතිමාව ඉක්මනින් ඉදි වේවා. මේ පින්වතුන් මටත් වාසනාවක් උදා කළ දුන්නා අද මේ ධර්මාසනිය අසුන් ගන්න කලින් ඉදිවෙන ප්‍රතිමාව වෙනුවෙන් මොල් ගලකුත් තැන්පත් කරන්න. මං හරි සන්තෝෂයෙන් ඒක කළේ. පාදිනී විහාරස්ථානයේ අඩි 100 ගණනක් උසට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරනවා. මේක අඩි 100 ගණනක බුද්ධ ප්‍රතිමාවක් කියලා අපි තේරෙන භාෂාවෙන් කතා කළාට මේ හදන්නේ සෑයක්. එතකොට අද කාලේ ප්‍රතිමා තුල ධාතුන් වහන්සේලා තැන්පත් කරන නිසා බුදුරජාණන් වහන්සේගේ බුදුරුවේ හැඩයේ තියෙන ධාතු සෑයක්. මේ ස්ථානේ මට හිතෙන් මැවි පෙනෙනවා. අඩි 100 ගානක මහා ප්‍රතිමා වහන්සේ නමක් මේ බිමේ ඉදි වෙනකොට මෙතනින් යන එන මිනිස්සුන්ට කොයි තරම්නම් සැනසෙල්ලක්ද, කොයි තරම්නම් වාසනාවක්ද ඒක. මම ආසාවෙන් එන්නේ මෙතනින් යන ගමන් මේ බුදුරජාණන් වහන්සේ දැකලා අත් දෙක එකතු කරලා වැඳ යන්න. ඔයාලා සියලු දෙනා එහි කොටස්කාරයෙක් වෙන්න. අපේ පඬිත හාමුදුරුවෝ නායක හාමුදුරන්ගේ ආශිර්වාදයෙන් කරන පින් කටයුතු මේ කටයුතු වරදින්නේ උන්වහන්සේ අවංකවමයි කරන්නේ. ප්‍රතිමා නිර්මාණ කමිටුවේ පින්වතුන් අවංකවමයි මේක කරන්නේ. ඒ නිසා ඒ ඇත්තන්න මේක වරදින්නේ මමත් සසරේ රැස් කරගත් පින් බලයෙන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදුගුණ බලයෙන් ඒ උතුම් ප්‍රතිමාව ඉක්මනින් ඉදි වේවා. බොහෝ දෙනාගේ හිත්වල දුක් දුරු කරත්වා. දකින දකින දෙවි මිනිසුන්ට සැනසෙල්ල ලබා දෙත්වා. ජීවමාන බුදු කෙනෙකුසේ මේ මිනිසුන්ගේ හිත්වල ගිනි නිවත්වා. මේ පාදිනේ අහස උසට ඉදි වෙන උතුම් ප්‍රතිමාවෙන් එක ගඩොලකින් හරි වැලි කැටයකින් හරි මෙටල් කැටයකින් හරි එක සිමෙන්ති කොටයකින් හරි ඔබ සියලු දෙනා මේ ප්‍රතිමාවේ දායකයෙක් වෙන්න පිනේ කොටස්කාරයෙක් වෙන්න ඒක ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා.